Hai ළමයි. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ළමයි අපි හිතන්න නැතුව ගිය ට්‍රිප් එකේ 3 වෙනි දවසේ part 3 vlog එක තමයි මම මේ අරන් ආවේ. 3 වෙනි දවසට යන කලින් ළමයි මම කලින් වීඩියෝ එකේ මේ කබානෙක් ගැන විස්තර ගෙනාවේ නෑනේ. ඉතින් මම මේ වීඩියෝ එක ඒ විස්තර වලින් පටන් ගන්නම්. ඊට පස්සේ අපි 3 වෙනි දවසේ මොනවද කරේ කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. මේක තමයි එයාලගේ මේ ඒරියා එකේ කියන අවුට්ඩෝර් ඒරියා එක. අරම ටේබල් එකක් දාලා දෙන එක අපි යූස් කරන්න පුළුවන්. ඒ වගේම පාකින් කරන්න පුළුවන් මේ හරියේ. ඒ වගේම මේකත් එක කබාන එකක්. අපි ඉන්න කබාන එක මේක ළමයි. ළමයි මේ තියෙන්නේ අපි හිටපු කබාන එකට ඇතුළට යන්න තියෙන තැන. ඉතින් මේකේ ලොබි එක තියෙනවා. ඒක සෝෆා එකක් දාලා මේ විදිහට arrange කරලා තමයි ළමයි තියෙන්නේ. වගේම ළමයි TV එකක් තියෙනවා ලොබි එකට. ඒ වගේම mini table එකක් සෝෆා එක ගාවින් arrange කරලා තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ පඩිපෙළ කබාන එකට යන්න පුළුවන්. ඉතින් ළමයි මේකේ උඩ ඉඳන් බලද්දිත් view එක මාර ලස්සනයි. family එකක් එනවා නම් මෙන්න මෙතන mattress දාලා තියෙනවා මෙයාලගේ. මෙතන ඉන්නත් පුළුවන්. පහළ ලොබි එකත් හරිම ලස්සනට උඩට පේනවා. මෙන්න මෙයා ආපු ගමන් විනාශ කරලා room එක ළමයි මීට වඩා ලස්සනට තිබ්බා. මෙන්න මේ විදිහට මේකක් තියෙනවා. මිරර් එකක් මේ වගේ තියෙනවානේ. මෙතන විව් එක පේන ළමයි ඉන්න මම පෙන්නන්න. මේක අරින්න බැසි ඉතලයි. මෙන්න මේ කබානස් ටික පේනවා. ළමයි මේ තියෙන්නේ කිචන් ඒරියා එක. මෙන්න මෙතන මේ වගේ ටේබල් එකක් දාලා තියෙනවා. ඒ වගේම මේ විදිහට අපිට ඕන දෙයක් හදාගෙන කන්න පුළුවන්, බොන්න පුළුවන්, මේ ඔක්කොම යූස් කරන්න පුළුවන් ළමයි. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ෆ්‍රිජ් යූස් කරන්න පුළුවන්, ඕන එකක් යූස් කරන්න පුළුවන්. මිනි ෆ්‍රිජ් එකක් එන්න තියෙනවා. මේ තියෙන අනිත් රූම් එක ළමයි. මේ රූම් එකත් අර විදිහටම තමයි හදලා තියෙන්නේ. මේ මිනිස්සයා මේ නිදි සීගිරි ලලනවා වගේ වරකටයි. හොට් වෝටර් ෆැසිලිටිස් තියෙනවා මේ විදිහට. ඉතින් ඇත්තටම සීගිරි අපේ ඇත්තම කිව්වොත් ළමයි අපි නැවතිච්ච එකේ ළමයි හොට් වෝටර් තිබ්බේ නැහැ. ඉතින් ඒකට වඩා දහස් ගුණයක් මේක හොඳයි. මේක නරකයි කියන්නේත් නැහැ. ඉතින් මේ විදිහට මිරර් එකක් මෙන්න මේ විදිහට තමයි මේ වොෂ්රූම් එක තියෙන්නේ. මේ වොෂ්රූම් එක හරිම ක්ලීන්. ඉතින් ඇත්තටම මාර විදිහට වටිනවා මේක. ඉතින් ළමයි මම මේකේ ඔක්කොම ඩීටේල්ස් ඔයාලට කිව්වා. ඉතින් මේකේ ප්‍රයිස් එක ගැන කිව්වොත් රුපියල් 15000ත් 20000ත් අතරට මේ මුළු කබාන එකම ඔයගලන්ට අරගන්න පුළුවන්. ඒ වගේම කපල් එකක් වගේ ආවොත් ඔයාලට ගාන අඩු කරලා ගන්න පුළුවන්. ඒ වගේම ළමයි මම මෙතන ලොකේෂන් එක හරියටම දන්නේ නැහැ. ඉතින් මට මතකයි ගොඩාක් නෝරෙලියට කිට්ටුව තමයි මෙතන ලොකේෂන් එක තියෙන්නේ. ඉතින් හොයාගන්න හරිම ලේසියි. ඕගොල්ලන්ට මම කන්ටැක්ට් කරගන්න මේකේ ඕනගේ නම්බර් එක මෙතන ස්ක්‍රීන් එකේ දාන්නම්. ඕගොල්ලෝ යාව කන්ටැක්ට් කරගෙන ඊටු ඩීටේල්ස් ටික යාගෙන් අහගන්න පුළුවන්. ඉතින් මම මෙතන highly recommend කරනවා ඔයාලගේ couple එකක් වගේම ඔයගලගේ පවුලටම ඇවිල්ලා මෙතන ඉන්න පුළුවන්. ඉතින් ඒ ඕනත් හරිම හොඳයි. යාව කන්ටැක්ට් කරගෙන ඔයගලන් ඩීටේල්ස් ටික අරගන්න පුළුවන්. good morning. ළමයි අපි පාන්දරම යන්න තමයි හිතාගෙන හිටියේ. මං කිව්වන් ළමයි අපි මෙහි ආපු දවසේ ඉඳන් අපේ ප්ලෑන්ස් එකින් එක වෙනස් වෙනවා. මේ විනාඩියකින් හිතන එක නෙමෙයි අපි ඊළඟ විනාඩියේදී හිතන්නේ. අනිත් එක අපි songs රෑ පාන්දර වෙනකන් දාන් හිටියත් මෙහෙන් කිසිම ප්‍රශ්නයක් නෑ ඒව වලට. ඒ තරම් මේක පට්ට හොඳ කබාන එකක්. ඒ වගේම view එක තමයි මම නම් ආසම ළමයි. ඒ වගේම මේක ගොඩාක් සේෆ් කබාන එකක් ළමයි. මේ අවට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ළමයි කොහොම හරි morning view එකත් ගේන්න පුළුවන් වුණා. හරි ඊටර ටික අපි බලමු plan නොකරපු අපේ trip එකේ ඊටර ටික. තව දෙයක් ළමයි ඔය පේන කබාන එක තියෙනව නේද? අන්න ඒකත් මාරම ලස්සනයි. ඒකේ ළමයි වෙනම බාබකියු දාලා එහෙම එන්ජොයි කරන වෙනම ඒරියා එකකුත් ඒකම වෙනම බල්කනි ඒරියා එකක් තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. අර පේන මැති ඔයාලට එතන අර පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් දාලා අන්න එහෙම ඉන්න පුළුවන් විදිහටත් හදලා තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. ඒ වගේම අර පේන කබානසුත් එතනට ගියොත් ඔයගලන්ට ගොඩාක් අඩුවට ගන්න පුළුවන් ළමයි. සමහරක් විට කපල් වලට රුපියල් 10,000 ඉඳන් යාළගේ තියෙනවා.
ini wadah kera onne selma mega video එක පඩයක් කරමු අපි ගේම් එකක් කරමු හා අපි දැන් මේ ඉන්නවා මට මෙහෙම කරන්නේ කතා ගේම් එකක් කරනවා කො මෙහෙම ඉන්නවා මෙහෙම ඔයා ඉන්න තරින් මේ පැත්තට අර පැත්තට ඔතන දෙන්න මෙහෙමද ඔහොම ඉන්න කොක්කේ මෙහෙම ඉන්න ඕනේ නෑ පුතේ මෙහෙම මෙහෙම නැකිట్లా අන්න එහෙම දැන් අපි ගේම් එක කරනවා ඔන්න 1 2 3 start හරි ඔන්න එයා කරා ඔයා ඉන්නනේ මේ විදිහට ආදම මට කරන්න තේ ඔයා ඔන්න ඔයාගේ දැන් අත 1 2 3 අම්මා ඩුඩු මේ බලපන් Oh, ni vila. Namai, yang undi, itu namai. Kata agan din namin namin. Ala ko lang may malam ito lang ikaw his may mega tiyan. Ina mo na tiddan. Ata tiyan. Sudah na ba? එන්න තියෙනවා. අපි ඔක්සේ පැත්තට කරනවා. අපි ඔක්සේ පැත්තට කරනවා. අයියෝ කොණ්ඩේ. මම වන්දුති. බෑ එපා. මට දෙන්නේ නැහැ නේ ඔක බෑ එපා උනේ. එපා මෙයාගේ වීඩියෝ ටිකක් ඩිලීට් කරන්න ඔක්කොම. අම්මගේ වීඩියෝ ඩිලීට් කරන්න. හොඳයි very good. අතු ගන්නවා ගෙදරවත් අතු ගන්න නෑ නේද? මම ගෙදර අතු ගන්න අපේ අම්මගෙන් නෑ. එතන තේරුණා නෝ වෙබ් සිරිස් කරලා දුවල ගිහලා කාලේ මේක කරන්න. බක්ක පල්ලි තමයි. මේ මෙයා නම් මොනවා කියන එකද දන්නේ නැහැ. දැක්කම මට කිව්වා ඒවා. එනේ මම වඩ එකක් පැද. ඒ කන්ඩිෂනර් තිබුණේ නැහැ නේ. පැන්ටි සෝරි. කතා කියන්නේ පානේ. ජාන්වි කියන්නේ පා පැන්ටි කියන්නේ. ඔව් කැතයි ඒක. ළමයි අපි එක එක දේවල් කාලා එහෙම බඩ පුරව ගත්තට බත් කෑවි නැහැ ළමයි. ඉතින් දැන් උදේට අයියා ගිහිල්ලා බත් අරන් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒක තමයි ළමයි මේ කන්නේ. ඊට පස්සේ අපි කාලා ලෑස්ති වෙන්නේ ගෙදර යන්න. පිළිවෙලකට ගියාම තමයි ආයේ හම්බෙන්නේ. ආයෙ ලිප්ස්ටික් එකක් ගන්න. එන්න ලිප්ස්ටික් එකක් ගන්න. මේ බලන්නකෝ ඔක්ෂිජන් කෝගේ. මේක ෆීසි කරන්නකෝ. දැන් බලන්න ලිප්ස්ටික් ටික පේන්නේ නැද්ද? ඒ කණ්ණාඩි වැටේ. හයිනේ. දැන් තමයි ඔන්න කරේ බලන්න. ඒ දැන්වත් ජම අල්ලලා බලන්න සතාවලට දාගන්න. මෙයා කඩාගෙන ආව ළමයි. සමු දෙන්න හිතෙන්නේ නැහැ මට. Oh, ya. අපි නම් යන්න. අපි එනන් යනවා ළමයි. ඔව්. ඒ වලට මම මේ රෙදි ටික අරගෙන යන ගමන් මේ මිනිස්සේ කියේ. මල් ඔක්කොම තියෙනවා. අතර මෙතන හොඳයි. හරි කම්ෆර්ටබල් නේ. හොඳයි යන්නේ ආය ආවොත් මේක තමයි ඉන්නේ. ළමයි අපි වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ. ඉතින් මම ඉගෙන ගත්ත ලොකුම පාඩමක් ඒක. ඉතින් මෙහෙම එළියට එන එකත් හරිම සතුටක්. හිත යට මතක පොතේ පිටු මත සිහින පිරේ ඉඳුවර දැසින් මට පෑව මෝහනේ. ළමයි අපි දැන් තමයි පිටත් වෙන හදන්නේ. ඉතින් දැන් වෙලාව උදේ 10 මාරට විතර ඇති.
අපි ලෝකාන්තේ බලන්න අරමුණින් තමයි යන්නේ. හැබැයි ළමයි අපිට ඒ ලං වෙද්දී අපිට කිව්වා ඒ කඩේකින් සත්තු 12න් පස්සේ එළියට එන හින්දා ඒගොල්ලෝ 12න් පස්සේ ටිකට් දෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොටත් 12ට ළඟයි. ඉතින් යන එක තේරුමක් නැහැ කියලා හිතලා අපි යන ගමන් අපේ ප්ලෑන් එක වෙනස් කළා. ඉතින් යන අතරතුර අපි ටී එකක් බොන්න කඩේකින් නැවැත්තුවා. ඔයාලට කියන ළමයි මේ ළමයා මේ ටිප් කන කීවෙනි වතාවද කියලා මටවත් තේරෙන්නේ නැහැ. ගණන් කරන්න ඒ තරම් අමාරුයි. පුදුම ටිප් පිස්සුවක්. ළමයි අපි මේ දැන් යන්නේ අපිට TikTok වගේක් කරන්න ඕන වෙලා තිබ්බා. ඉතින් ඒ තැනක් හොයාගෙන තමයි දැන් මේ ගියේ. එන්නකෝ නැකිටවන්න එන්නකෝ. දැන් ඉඳගත්තේ කොහමද කියලා? ඉඳගත්තේ මෙහෙම ඉඳගත්තේ. අර ඉස්සක් බලන්න. වැටුණා. ඒවා කියන්නේ බැරි වැඩ කරන්න එපා. ඒ වීඩියෝ කරන නවතල එන්නකෝ. ළමයි TikTok එකේ සර්ච් කරලා මම බැලුවා ළඟ දියාලක් මොකද්ද තියෙන කියලා ලස්සන දියාලක්. ඉතින් ළමයි ඒ යනකොට අපිට හම්බුණා ලක්ෂපාන ඇල්ල. ඉතින් ඒකට ළමයි හැටන් වලට යන්න ඕනේ. කොහොම හරි අපිට කිලෝමීටර් 30 ගාණක් වගේ යන්න තිබ්බ මං හිතන්නේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ මේ ලක්ෂපාන ඇල්ලට යන කිලෝමීටර් 2.2ක් තියෙනකොට තියෙන පාර ළමයි මේකේ කඳු විතරමයි තියෙන්නේ. පුදුම ලස්සනයි ළමයි මේ යන්න තියෙන පාර. මට වචනෙන් කියන්න බෑ. ඔයාලා ගිහිල්ලා බලන්න. මේකේ තියෙනවා කිව්වා ළමයි අර උඩින්දම් පනින්න. අන්න එහෙම ඇක්ටිවිටි එකක් තියෙනවා. කොයිද ඒකත් කරන්න බලන්න තමයි අපි දැන් මේ යන්නේ. ලස්සනයිනේ. ඒ යෝන කරිවල හදන්න බෑනේ. ගල් තියෙන්නේ. අනේ. අයියනේ. මොන ගෑණි. අනේ ඒකනේ කොල්ල මොන ගෑණි ළමයි අපි තැනට ඇවිල්ලා ඉන්නේ මෙන්න මෙතනින් එහාට තියෙනවා ළමයි පඩි පෙලක්. මෙහෙම බයික් වල යන්නත් පුළුවන්කෝ. හැබැයි ඒක ළඟට යන්න බෑ කියලා කිව්වා. ළමයි මට නම් හිතුනේ තියෙන මෝඩකම අපි මේ පයින් ගිය එක. ඇත්තටම ළමයි යනකොටත් මහා ගොඩක් පඩි පෙල් එනකොටත් පුදුම පඩි පෙල් උස්ම ගන්න බෑ. ඒ තරම් හරි අමාරුයි. ඉතින් මෙන්න මේ කඩේට ගිහිල්ලා තමයි ළමයි අපි රොටි කාලා අපි එහෙමම ගියා ළමයි ලක්ෂපාන ඇල්ල බලන්න. එන්නට මේ ගිහින් තියෙන ඈ පල්ලෙන්නේ අපිට යන්න පල්ලෙන්න. පල්ලෙන් ලස්සනයි පල්ලෙන්. කලේ ලස්සනයි. පල්ලෙයාද පාර මස් වගේ තියෙන. පඩි පෙළ තියෙන්නේ නේද? පාරනේ. තමයි මෙන්න මේ කඩේ පල්ලෙහාන් තමයි පඩිපෙල් පාර තියෙන්නේ. ඉතින් මේ පාර තමයි යන්න ඕනේ. ළමයි ඔය පඩිපෙළ මාරම දිගයි. පල්ලෙහාට යනකම්ම තියෙනවා. ළමයි ඔය පඩිපෙළේ යන්න ඕනේ ඇල්ල බලන්න. ඇල්ලේ පහලට. ඉතින් ළමයි යනවා කකුලුත් රිදෙනවා. හැබැයි ළමයි ඇල්ල දැක්කම හැමදේම අමතක වුණා. ඕක වීඩියෝ එකේ ඉඳලා ගන්න. වීඩියෝ කරන්නේ නෑ. අමත් මියාට අත දුන්නේ ඒ බෑලියෙන්න මාව ගන්න. ඒ වැත්තටම හොඳ නෑ වැඩ. ඔව්. ලිස්සන් නැහැ. අර ඇතුලේ දෙවුනන මතනේ ඇවිල්ලා කකුල. මගේ බැඩ්මින්ටන් ගන්නවා වගේ. මගේ ඒ අපි දෙන්න මොනවද කියන්නේ කියලා. කාටන් ඔය සමනලියෝ දෙන්න. ඔබ බෑලා මාව ගනි. අන්තිමට සහෝදරයෝ දෙන්න තමයි ඉතුරු. ඔව්. දෙන්න ගියා. අපි කොහොම හරි යනවනේ. බබා අද මේම යනවා කිය.
අපි යනවා. අද කබානේ නැවතිලා හෙට යන්නේ. ආයේ යමු. ඒ මාව ඕකේ බැට් ගහනවා වගේ මං කකුල් දෙක මට මේවා මේ බෑ රාමයි මට මේ මං හරි බයයි මේ උස්සන් වලට මෙහෙම යන්න මගේ කකුල් වලින් මම බැට් වීටන් ගහනවා අපි මේ යන අභියෝගේ පට්ට ආතලෝ අර ආවට පාඩු නෑ හැබැයි ආයෙ නම් එන්න එක්කගෙන අරගෙන බැන්නොත් ඒ මම්මට ගාගෙන යනවා. ඔව් ගහගෙන යනවා තමයි ඒකද. අර වතුර හරිය නිල් පාටයි. දන්නවද අර වතුර? මේ ඇයි දන්නේ නේ මීම වලවලව? ඒ රජ කාලේ විසෝම කල්පන ඒ රජවරු නාහු වලවල් ළමයි මේ. මේ බලන්න. මේක ඇතුලෙන් ගිහලා අර ඇතුලෙන් එළියට එන්න පුළුවන්. මේ ටොයිලට් බලවත්. ටොයිලට් වල. එපා අල්ලන්න. අල්ලන්න එපා කියන්නේ ඕක තමයි අනුන්ගේම. මොක්කුද මන්ද බංගේ? මොක්කුද බංගේ? ටික නල්ලුද කොහෙද? සත්තු 4ක් විතර හිටියා. මේ කිරීමක් යන්නේ අරයා තාම එනවා සාමාල් කඩ එනවා. අපිට බෑ ඔයාලගේ පූසි වගේ අඬ. ඔව් ඒකයි මාත් කිව්වේ. වෙන අයියෙන් යනවා තරින්දු. කොළඹ යගනි. ඔය දාලා යනවා. ඔයා මෙතන ඇනගනින් පුළුවන් නම් පුළුවන් කොල්ලෝ ඉන්නේ අපිට එල්ලිලා ඉන්න අර කිව්වද පොඩි ලිස්සන යනවා යනක කියලා ගල ලිස්සනවා ෆම්බෝලම මේ ගල ලිස්සනවා මේ හැටුණා නම් ඉවරයි මට හිතා ගන්න බෑ ඇයි අපි මෙච්චර වෙගේමක් දීලා මෙහෙම යන්න කියලා පද්ද ජතු කොහෙන්ද බං එන්න කියන්නේ? ඉස්සරහ නෑනේ. අත් දෙක මේම තියලා බයින්ද? ගලට ඕම. එයා මෙහින් ගියේ ඔයා යොමු ගියේ. ඔය යන්න කොහෙන්? අද කොහෙද ගියේ? ඔයා එන් යන්න ඉතින්. එයා කොහෙද ඉන්නේ? ඉතින් යන්න බෑ. කොයින්ද කොහෙන් කාවල නේද? ඒ ගලට ගන්න දෙන්න මාමි. බයින්න ඕම. තාම ගියේ නැද්ද? මම ඉතින් ඇල්ල කවුරුද ගිහලා? තාම ගියේ නැද්ද? නෑ මේ මෙතන කලින් චතු වෙන තැන චූටි ගලක් තියෙනවා. මේක ලිස්සනවා. නෑ ඕක නෙමෙයි. මේ ගල. යටේ තියගන්න. අයියෝ මාළු මස් කෑල්ල වගේ ඇදලා ගත්තා දෙයියනේ. බයිදාල යනවා. අමුගේ අඩි. එක්කෙනෙක් අපි කොට ගත්තා. මෙන්න එක්කෙනෙක් අපි කොට ගත්තා. තව එක්කෙනෙක් ආවා දෙයියන්ගේ පිටයි කියලා. අන්න බලන්න ගල් බදාගෙන ඉන්නවා. ඉස්සරහනේ ඔය. ඕකට තිබ්බ මේකට තිබ්බ ලොකු වෙලාවක් යන්නේ නැහැ. වලේ තියන්න එපා. ගන්න මේ උඩට ටක්කල් කකුල. මේට අල්ල ගන්න.
මේ ලක්ෂපාන දියා. ඔතනින් පුතේ ඔයාට නගින්න බෑ ලිස්සනවා. අර වටේ අර කලින් වටේ එන්න කිව්වා. අනේ ළමයි ඇත්තටම කිව්වොත් උඩට නැග්ග එක ඇත්තටම මෝඩකමක් කියලා හිතන ළමයි වහින්න යද්දී. ළමයි බෑ ගන්න බෑ. නගිනකොට කොහොමත් ලිස්සනවා. ළමයි බහිනකොට හිතන්නකො කොහොම ලිස්සයිද කියලා. ළමයි ඒ ඇසේ පොඩි එක්කෙනාවත් අරගෙන යව පරිස්සම් කරන්න ඕනේ. ඒ ඇසේ මාව ලිස්සනවා. මට නම් පිස්සු හැදුණා. මෙතනට පේන view එක මෙන්න මෙතන අපිට ගොඩක් උඩ දැන් ඇත්තටම කිව්වොත් ඉන්නේ යන්න පුළුවන් උඩරම දුරාවරින් ඉඳන් අර පේන්නේ නැද්ද මේ වීඩියෝ එක ගන්න ඕනේ තමයි ආවේ පොඩි එකකට මේ view එක තමයි තව නම් යන්න බෑ රෑ වෙනකොට දන්නේ නැහනේ මොනවාද සත්තු ඉන්නවද කියලාවත් ඒ නිසා අපි යනවා ළමයි දැන් මේ මම දැන් කොහමද බහ ගන්න ඕනේ ඉතින් යන්න. පොඩි ගයිස් එකට හදිස්සියෙන් ඉන්නේ දැම්පුනේ දැන් හැ මේනවා. කලින්ද අර ගලට බලයක්. අර ගලට මොකද කරේ? මේක සකස් වෙනවා. අම්මට සිරි වෙනවා මෙතනින් බයින්නේ. මෙතනින් බයින්න එක තමයි වැඩේ තියෙන්නේ ආ. ඔතයි ඉන්නවා. බෑ ගන්න බෑ අනේ ළමයි මේ බලන්නකො අපිට වෙච්ච කන්නද? පුළුවන්ද? හා? මේ කුලේ නෝබම්මා තාතෝ ට්‍රැවල් යන්න කතා කරනවා කන්දන් නගින්න බෑ. නගින්න බෑ. ඇත්තටම බෑ බයයි තාත්තේ මා වෙවුලනවා මම බයයි අපිවත් එවුලනවා. මට මාල් බයයි අපේ පුසාරත් බයයි ගුබේ. ඇඩ්වෙන්චර් වෙන්න හදලා අන්තිමට කට්ටක් කනගෙන තමයි ළමයි නැවතුනේ. ළමයි මං ඔයාලට කලින් කිව්වනේ මේ අල්ලි උඩ ඉඳන් පානින්න ඇක්ටිවිටි එකක් තියෙනවා කියලා. කියන්නේ අර මේ ලණුවල එල්ලලා ඉතින් ළමයි ඒගොල්ලෝ ඉන්නේ සතියේ අන්තිම කියන්නේ සෙන්සුරාදා ඉරිදා දවස් දෙකේ තමයි ඉන්න කතාව කිව්වේ. ඉතින් මේ කඩේ අය තමයි කිව්වේ ඒගොල්ලෝ කිව්ව රුපියල් 40000ක් ගන්නවා කියලා එක්කෙනෙක්ට. අපි දන්නේ නැහැ අපි හිටියානම් අපි කතා බහ කරලා බලලා අපි එක් කරනවා. ඇත්තටම අපි යන දවස් හිටියේ නැහැ. සති දවසක් නිසා. ඉතින් ඕගොල්ලෝ යනවා නම් බලන්න ඒක ඉතින් ෂෝක් කියලා මං හිතනවා. ළමයි අපි දැන් මේ යන ගමන් මේ මිනිස්සයාගේ මුළු කකුලෙම කෝඩැල්ල එල්ලිලා මේ මිනිස්සා පාර කියලා බලන්නේ නැතුව මුළු කලිසම ගලවලා කෝඩැල්ල වයින් කළා. අල්ලා මේ දකින්න ඉන්නවනේ. මට විකුණන්න බැරි කියලා. ඒක තමයි දකින්න කිල්ලනවනේ නෝ. ඔත්තරක තාත්කාරක යා කැල්ලුවයි කියලා. දෙන්නේ මම. ඔටි කීයක් දෙන්නේ? අපි මේ දුන්නේ 115යි. 115යි. ඔව්. මම ජාතෝ ටික සේරටම කියන ගණක් කියලා. දැන් බලන්න ඕනේ. ළමයි දැන් රෑ වෙලා හොඳටම මාරුම නිදිමතෙන් අපි ගියේ. ඒ වගේම හරිම මහන්සි දවස් 3ක් නේ. ඉතින් මාරු මහන්සි. ඉතින් මේ ගමන් අපි මේ කඩේට ආවා රොටි කන්න. මතක් කොහොම කන්නේ මම? හතුනේ. එහෙනම් ළමයි අදට අපි ගිහින් නම් ආයෙත් vlog එකකින් අනිවාර්යෙන් හම්බෙමු. bye bye. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් මතක් කරනවා subscribe කරන්න. bye.